මචං අර අපේ රටේ මේ දූෂිත කල්ලිය විමල් වීරවංශෙම පස් කාගෙන හොම්බෙන්න ගියේ. උන් හොම්බෙන් යනකොට ජනාධිපතිවරයා රණවිරු සැමරුමේ නියම කතා ටිකක් කියනවා. චුට්ටක් අහලා බලමු මාර සුපිරි වදන් ටික. මේවා තමයි වෙන්න ඕන සිරාවට රට ඇතුලේ. බාන්න. අපි වන්දනාව ස්වාමී වන්දනාවයි. යුද්ධය ඉතිහාසයට උරුම කතාව බවට පරිවර්තනය කළ යුතුයි. මේ සංදිස්ථානයේ මාවත් දෙකක් තිබෙනවා. එක මාවතක් තමයි විනාශකාරීත්වී, පැරණි, ගෝත්‍රිකවාදී, ජාතිවාදී එකිනෙකා අතර ගැටුම, වෛරය, ක්‍රෝධය වපුරන මාවත. තව මාවතක් තිබෙනවා. මේ රට සමගිය, මේ රට සංවර්ධනය, සමෘද්ධිය, ජනතාවගේ ජීවිත සුරක්ෂිත කරන මාවත. මම හිතනවා අසීරුතම මොහොතදී හෝ අපි තෝරාගන්නේ දෙවනුව මා සඳහන් කරන මාවතයි. ඒ මාවතේ නොබියව අදිෂ්ඨානශීලව ගමන් කරන්න මම ඔබ ඉදිරියේ සපත කරනවා. මේ පරිවර්තනය වෙන ඉතිහාසයේ පළමු වරට අද ජනතාවට වග කියන ජනතාවගේ ජනරජය බිහි වී තිබෙනවා. ඒ ජනරජයේ වචනේ පරිසමාර්ථ අර්ථයෙන්ම ජනතාවගේ ස්ථිර වශයෙන්ම මත පරම්පරාවගේ මේ රාජ්‍ය ජනතාවගේ ස්ථිර වශයෙන්ම මත පරම්පරාවගේ අද අප ගමන් කරමින් සිටින්නේ මානවවාදී ශ්‍රී ලාංකික ජාතියක් ගොඩනැගීම කරා යන ගමනයි. ඒ ගමන අදිෂ්ඨානයෙන් පිරුණු ඔරොත්තු දීමේ ගිනිදැල් තුල ගොඩනැගුණු ගමනක් බව සිහිපත් කළ යුතුයි. ඒ ගමන අසාමාන්‍ය දුෂ්කරතා සහ කම්කටොළු මැද වැටී ඇති බව සිහිපත් කළ යුතුයි. නමුත් මේ දුෂ්කර ගමනේ අවසාන අරමුණ මේ රට දීප්තිමත් ආදර්ශමත් රටක් බවට පත් කිරීම බව සිහිපත් කළ යුතුයි. මා කියනවා රණවිරුවන්ගේ ප්‍රාර්ථනාව යයි. ඒන්තර ප්‍රාර්ථනා කොහොමද තිබෙන්නේ නැද්ද? ඒ ප්‍රාර්ථනාව අපි ඉටි කිරීමේ වගකීම අපිට තිබෙනවා. අද අපට ඉදිරියට ගෙන යන්නේ අපාතර ඇති මනුස්සත්වයේ නොබෙදී හැකි ආත්මයයි. අපි ජාත්‍යන්තර වේදිකාවේ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය වැඩි දියුණු කරමින් සිටිනවා. අපේ රටේ නීතිය අධිකරණයේ ස්වාධීනත්වය අගය කරන රටක් බවට පරිවර්තනය කොට තිබෙනවා. මේ රට බේරා ගැනීම වෙනුවෙන් දිවි හිමියෙන් කටයුතු කළ සියලු දෙනාගේ ප්‍රාර්ථනාවන් අපේ හුරයිස් මත තබාගෙන අපි ආදර්ශවත් රටක් ගොඩනැගීමේ අදිෂ්ඨානශීලී ගමනක ගමන් කරමින් තිබෙනවා. මා හිතනවා ඒ ඔවුන්ගේ ප්‍රාර්ථනාවයි. යුද්ධයට ලෝකේ කැබිලි වලට පුපුරවා දෙන්න පුළුවන්. නමුත් සාමයට කළ හැකි ලෝකෙ එකතු කිරීමයි. මල සිරුරු ගොඩවල් මත මිනිස් සමාජයක් නිර්මාණය කරන්න බෑ. ලේ ගංගාවල් මත සාමයේ දේවාල නිර්මාණය කරන්න බෑ. පිපිරෙන බෝම්බ සහ වෙඩි උණ්ඩ මත මතු පරම්පරාවට සනසිලිදායක රටක් ලෝකයක් ඉතිරිවන්නේ නැහැ. යුද්ධයේ කේද වාචකයක්. ඒ නිසා අපි යුද්ධයේ කතාව ඉතිහාසයට පවරලා, යුද්ධයේ කතාව ඉතිහාසයට පවරලා සාමයේ තිරසාර වන්දනාව වර්තමානයට එකතු කරගෙන තිබෙනවා. අපේ වන්දනාව සාමයේ වන්දනාවයි. යුද්ධය ඉතිහාස ඔන්නෝක තේරෙන්නේ නැති උන්ට වෙන කියන්න දෙයක් නැහැ. අතගාලා බලන්න වෙනවා ඔළුව පැත්තේ කොහේ හරි. මොනවාරි උඩට එනවද කියලා. කොච්චර දූෂිත කල්ලි කණ්ඩායම් රට දෙකඩ කරන්න විනාශ කරන්න මිනිසුන්ගේ ඔළුව වලට විස බීජ දාන්න කොච්චර රඟපෑවත් ජනාධිපතිවරයා ඒකට ඉඩ දෙන්නේ නැතුව නිහඬව වැඩේ හරියට කරගෙන යනවා කියලා අපිට පේන්නේ. ඔයාලටත් මම හිතනවා එහෙම දැනීමක් ඇති කියලා විශ්වාස කරනවා. අපි තව ටිකක් විශ්වාස කරගෙන බලන් ඉමු මොකද වෙන්නේ කියලා ඉස්සරහට. දූෂිත කල්ලි කණ්ඩායම් කොච්චර සෙල්ලම් දැම්මත් කිසිම chance එකක් දෙන්න තියන්න හොඳ නැහැ.